යෝගට් එක පුතාලා කනකොට යෝගට් හලන්න බෑ පුතේ. යෝගට් එක හලන්න නැතුව සම්පූර්ණ යෝගට් එක පුතාලා කාලා එතනදී අපි තෝරගන්නවා ජයග්‍රහණය කවුද කියලා. හරි. ඔයාලට අර තියෙන යෝගට් එක යෝගට් එකයි කන්නේ දෙකක් කන්න බෑ. ඉතින් ඒක නිසා අපි මෙතන සංඥාව ලබා දුන්න විගස. හරි දැන් රෙඩිද? හැබැයි පොර කන්න ඕනේ නැහැ. එකිනෙකට එක ගන්න යෝගට් තියෙනවා. පොඩ ඉන්න. ඔකේ ළඟ. එකයි. යෝගට් එක අරගන්නත් එකයි, දෙකයි, තුනයි. ඉදාරගන්න කන්න. කො අපේ පුතේ මෙන්න මේක ඒ කාගෙන කන්න යන්නේ. හලන්න බෑ. හලන්න කට ළඟට ගන්න කාගෙන යන්නේ. විඤ්ඤා ගන්න. රස බලන්නේ නෑ පුතේ. මේ රස බලන අවස්ථාව නෙවෙයි. ඒ නිසා යෝගට් කන්නයි තියෙන්නේ. කට ළඟට ගන්න යෝගට් එක. බොහොම වේගෙන් කන ඉන්නවා. හරි. ජයග්‍රහණය කරා මොකද හේතුව? අපි පෙරාතුව කිව්වා වගේම ටීචර් හොඳ පුහුණු වීම ලබා දීලා තිනවා. මෙන්න එන ඔක්කොම තරම් කරුවෝ මොනෝ නැති වුණා යෝගට් ටික කනවා. ඒ කියන්නේ ඇත්තම කතාව මේ ඔක්කොම තරම් කරු එකපාර කාලි ඉවරයි. හරි දුන්න තුන් දෙනෙක් නම් රහ බල කනවා. ඉතින් අවස්ථාවක් ලබන්නේ මේ තුන් දෙනාට. තව ඉතරයි සදෙව්. හරි. හිමීර කන්න. ගහන බලන ඔක්කොටම අප්පුඩියක් අපේ පුංචි. ඉරවන්න බා. ඉරවන්න කෝ ඔක්කොම බොන්න ඕනේ. යාළුවෝ දෙන්න එකට ඉවර කළා. හැබැයි වටිනවා අපිටත් ඒ වගේ තරගයක් සූදානම් කරලා තියුණා. දෙමාපියන්ටත් ඒ වගේ තරගයක් සූදානම් කරලා තියුණා නම් මේ වෙලාවට ඊට නේද? චූටි පැටවුනේ ඉන්නේ අවස්ථාවනදී යනවා. හරි. මම වැඩි.